ආයුබෝවන් කියලා පිළිගන්නවා 2026 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය ලියපු නංගිල මල්ලිලා ඔයාලා හැම කෙනෙක්වම ඉතින් ඔන්න දැන් ඔයාලා එක්සෑම් එක ලියලා දැන් බලන් ඉන්න ඔයාලගේ රිසල්ට් එක නිකුත් වෙනකල් ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරනවා මෙන්න මේ රිසල්ට් එක නිකුත් වෙන හරිම දිනය. ඉතින් තාමත් රජයෙන් මෙන්න මේ විදිහට හරිම දිනයක් නිකුත් කරලා නැති වුණත් අපිට මෙන්න මේ වීඩියෝ එකේ තියෙන සාක්ෂි අනුව කියන්න පුළුවන් මෙන්න මේ කියන දිනවලට ඔයාලගේ රිසල්ට් එක නිකුත් වෙනවා කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක අවසානයේත් එක්ක රැඳී සිටින්න. ඉතින් ඒ වගේම අපේ නාලිකාව අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයා subscribe කරලා නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් subscribe කරලා එකතු වෙන්න. අනිවාර්යයෙන්ම රිසල්ට් ආපු ගමන් අපි ඒවා check කරගන්න විදිහත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකකින් දැනුවත් කරනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම පල්ලෙහා පෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ මතුවෙන bell icon එකට ටච් කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඔයාලා දන්න ඇති මෙන්න මේ ඔයාලා එක්සෑම් එකක් ලිව්වට පස්සේ උත්තර පාත්‍රය කියන්නේ ඔයාලගේ පිළිතුරු පාත්‍ර පරීක්ෂා කරනවා අධියර 3කින්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට මම දැන් පෙන්නන්නම් කොහොමද මෙන්න මේ අධියර ගිහිලා තියෙන්නේ කියලා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව තෙවන අධියර කියලා මෙන්න මේ විදිහට සඳහන් කරලා තිනවා ලොකුවට උඩින්. ඊට පස්සේ මෙන්න මෙතනදී සඳහන් කරලා තියෙනවා 2026 4/21 සිට 2026 4/30 දක්වා කියලා. ඉතින් මේ වීඩියෝ එක මම අප්ලෝඩ් කරන දිනේ තමයි අප්‍රේල් 25. ඉතින් මම ඔයාලට කලින් කිව්වා උත්තර පත්‍ර අධියර 3කින් මෙන්න මේ විදිහට පරීක්ෂාවට ලක් කරනවා කියලා. ඉතින් ඔන්න ඒ කියන්නේ පළවෙනි අධීරයේ ඉවර වෙලා දෙවන අධීරයේ ඉවර වෙලා දැන් මෙන්න මේ විදිහට උත්තර පත්‍ර පරීක්ෂාව තුන්වන අධීරයේ තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 2026 4 වෙනි මාසේ 21 සිට 2026 4 වෙනි මාසේ 30 දක්වා. අද 25 කියන්නේ තවමත් දෙවන අධීරයේ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලගේ ප්‍රැක්ටිකල්. ඉතින් අපි බලමු ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හරිතින් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට පැට්‍රිකල් දවස් තියෙන මෙන්න මේ විදිහට කාලසටහන අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන 2026 4/22 සිට 2026 5/4 දක්වා තමයි ඔයාලගේ කාණ්ඩ විෂයන් වල පැට්‍රිකල් කියන්නේ මියුසික් නැටුම් ඔන්න මියුසික් ඩාන්සින් වගේ ඔන්න වගේ විෂයන් වල පැට්‍රිකල් තියෙන්නේ. ඉතින් ඒ සබ්ජෙක්ට් වලත් විෂයන් වල ලකුණු නිකුත් කරාට පස්සේ තමයි ඔයාලගේ සම්පූර්ණ ප්‍රතිඵලය නිකුත් වෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඔයාලට දැන් ස්ථිරවම කිව්ව හැකි 2026 5 වෙනි මාසේ ඒ කියන්නේ මැයි මාසේ 4 වෙනිදා වෙනකල් ඔයාලගේ රිසල්ට් එක නිකුත් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔන්න කවුරුත් කලබල වෙන්න එපා. අනිවාර්යයෙන්ම රිසල්ට් එක නිකුත් වෙච්ච ගමන් අපි වීඩියෝ එකකින් දැනුවත් කරනවා. ඉතින් මෙන්න මේක සම්බන්ධයෙන් තමයි අද වීඩියෝ එක කරන්න ඕන වෙලා තිබුණේ. ඉතින් ගොඩක් කට්ටිය අහපු හින්දා ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් යාළුවන්ට ෂෙයා කරන්න. ඉතින් ඒ වගේම ඔයාලට මොකක් හරි ඒ නමයක් හරි ඔයාලට මොකක් හරි අනුමාන ඒ කියන්නේ ඔයාගේ හිතේ මොකක් හරි රිසල්ට් එකක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඊට පස්සේ අපි බලමු රිසල්ට් එක ආවට පස්සේ ඔයාලට ඒ රිසල්ට් එක තියෙනවද කියලා. හරි ඉතින් අදට ගිහින් යන අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.